සුබ දවසක්. අද මම ඔයාලට අරන් ආවේ SATA IDE කන්වර්ටර් එකක්. අපිට මේක යූස් කරන්න පුළුවන් USB 2.0 to SATA IDE කේබල් එකක් විදිහට අපිට මේක USB කනෙක්ටර් එකක් සමග යූස් කරන්න පුළුවන්. ඔයාලට පේන ඉතින් මෙතන මේකේ ෆොටෝස් එකක් දාලා තියෙනවා, ලස්සන ෆොටෝ එකක් දාලා තියෙනවා. බොක්ස් එකේ මේ පැත්තට આવුත් ඔයාලට පේනවා ඇති USB 2.0 to SATA IDE කේබල් කියලා දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ පිටිපස්සට આવුත් මේකේ ෆීචර්ස් යටතේ ඔයාලට පේනවා ඇති RJ80 Mbps high speed data transfer rate එකක් තියෙනවා. මේක plug in play කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ made in China කියලා අන්තිමේට තියෙනවා. ඔයාලට පේනවා ඇති. හරි අපි මේක එකින් එක කතා කරමු. අපිට මේකෙන් ඔයාලා දන්නේ නැතුව ඇති සමහර විට මේ අපිට කරන්න පුළුවන් දේවල් තමයි අදිසියර වගේ මැෂින් එක කරනොත් කියන්නේ පවර් නෝ පවර් වුණොත් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මේ කන්වර්ටර් එක හරහා ඔය හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන දේවල් වෙන මැෂින් එකෙන් හෝ ලැප්ටොප් එකෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. මේක ඔයාලට SSD එකක් විදිහට යූස් කරන්න පුළුවන්. නැත්නම් C drive එකක් විදිහට මේක කන්වර්ට් කරලා ගන්න පුළුවන්. හරි ඉතින් මේක අපි අන්බොක්ස් කරලා බලමු. බොක්ස් එකේ මේ පැත්තෙන් අන්බොක්ස් කරන්න පුළුවන්. හරි ඔයාලා වෙනදි මම මේක අන්බොක්ස් කරගත්තා. බොක්ස් එක ඕපන් කරලා පස්සේ ඔයාලා වෙන ඇති මෙන්න මේ විදිහේ ලුක් එකක් තමයි තියෙන්නේ. හරි මම මේකේ මුලින්ම ගන්නම් මේකේ ඇඩැප්ටර් එක. ඔයාලා පේනවා ඇති මෙන්න විදිහට ඇඩැප්ටර් එකක් තමයි එන්නේ. හරි මම මේක පැත්තකින් තියාගන්නම්. ඊට පස්සේ නම් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන USB port එකත් එක්ක තියෙනවා SATA port එකක්. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනුත් එක ගන්න පුළුවන්. මේ පැත්තේ SATA port එකක් තියෙනවා. හරි මේකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ නම් මේකේ power cable එක ඔයාලට පේනවා ඇති ශක්තිමත් power cable එක තමයි මේකට එන්නේ. අපි ඒක අයින් කරලා පස්සේ මෙන්න මේ විදිහට කේබල් එක කියන මේක එන්නේ hard disk එකට ගන්න. මෙන්න මේ පැත්ත hard disk එකට අනිත් පැත්ත මේ කේබල් එක කන්වර්ටර් එකට ගන්න එන්නේ. ඊට පස්සේ මේක අන්තිමේට තියෙනවා SATA කේබල් එක. ඔයාලට පේනවා ඇති මේ SATA කේබල් එක මෙන්න කනෙක්ට් කරගත්තාම පස්සේ අපිට hard disk එකට ගහන්න පුළුවන්. අර මේ විදිහට කනෙක්ට් කරගෙන බලමු. මම මේ විදිහට බොක්ස් එක පැත්තකින් තියාගන්නම්. හරි මම මේ විදිහට මේක SATA කේබල් එක මේක එළියට ගන්නම්. අපිට මේ විදිහට SATA කේබල් එක මේක එළියට ගන්න හැකියාවක් තියෙනවා. මේ ගොඩක් පොඩි SATA කේබල් එක තමයි අපිට මේකෙන් හම්බෙන්නේ. මම නම් මේ SATA කේබල් එක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රෝඩ් ස්පීඩ් කේබල් SATA කේබල් තියෙනවා. මම මේ SATA කේබල් එක යූස් කරන්නේ නැහැ. මොකද මැෂින් එක හොඳ හින්දා හાર્ඩ්වෙයාර් හොඳ RPM එකක් තියෙනවා. හින්දා මම යූස් කරන්නේ මෙන්න මේ SATA කේබල් එක. මෙන්න මේ SATA 3G කියන කේබල් එක 6G කියන කේබල් එක මේ තියෙන්නේ. ඔයාලට පේනද මේක ටිකක් දිග කේබල් එකක්. මේක ඉරලා තන ඔයාලට පේනති නමල වගේ තියෙන්නේ. ඒ එන විදිහමයි මේකට දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති 6G කියලා තියෙනවා මේක ගහලා. හරි අපි එක පැත්තකින් තියාගමු. හරි මෙන්න මේ විදිහට අපි USB කන්වර්ටර් එක ගමු. අර මේකේ වර්ග දිගට ගමු. ඔයාලට වෙන ඉතින් ගොඩක් මහත කේබල් එක තමයි මේකට තියෙන්නේ. කේබල් එක සාමාන්‍ය දිගක් තියෙන කේබල් එකේ ඔයාලට පේනවත් ඇති. හරි අපි එකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේ කේබල් එක මේක අයින් කරලා දාමු. මේ විදිහට අපි පවර් කේබල් එක ගමු. පවර් කේබල් එකේ එක දිගට ගමු. ඔයාලට පේනද පවර් කේබල් එක සෑහෙන දිග කේබල් එකක් මේක. ඔයාලට පේනවා ඇති සෑහෙන දිග පවර් කේබල් එකක් මේක. ඔයාලට පේනවා ඇති. හරි අපි ඒකත් මේ විදිහට අයින් කරගමු. මෙන්න මේක විදිහ තමයි මේක ඔයාලට පේනවා තියෙන්නේ. හරි අපි මේ විදිහට මේ ඔක්කොම සම්බන්ධ කරගමු එකට. මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඇඩැප්ටර් එකේ මෙන්න විදිහට පෝට් එකක් තියෙනවා. මේ පෝට් එකට ගහන්න ඕනේ මෙන්න මේ SATA
මේ පවර් කේබල් එක අද පේජ් එක සම්බන්ධ කරගමු අපි. හරි පේජ් එක කනෙක්ට් කරගමු. හරි ඔයාලට පේනවා ඇති මම මේ විදිහට මේ කනෙක්ට් කරගත්ත ගානට. හරි ඉතින් මම මේක මේ විදිහට ඉතින් අයින් කර දාන්නම්. මේකේ වැඩ ඉවරයි. අපි දැන් මෙන්න මේ කේබල් එක ගමු. මෙන්න මේ කේබල් එකට මම දැන් ප්ලග් කරනවා. මේකට මම සාඩා කේබල් එක ප්ලග් කරන්න ගන්නේ. ඔයාලට වෙන තුම දේ සාඩා කේබල් එක තියෙනවා. මේකට ආපු කේබල් එක නෙමෙයි මම යූස් කරන්නේ. මේ කේබල් එක ඉතින් පොඩි. මේක නෝමල් කේබල් නෙමෙයි. මේක සාඩා 6G කේබල් එකක්. ඔයාලට වෙන දේ හරි මේක මම ප්ලග් කරා. හරි ඒකෙන් වැඩ ඉවරයි. ඔයාලට මේ පේනවා ඇති මෙන්න මේ කේබල් එක. මෙන්න මේ කේබල් එක තමයි මේකට හම්බුනේ. මම මේක යූස් කරන්නේ නැහැ. මොකද මැෂින් එකේ වයර් සෑහෙන ගොඩක් තියෙනවා හින්දා කේබල් මැනේජ්මන්ට් එක ලේසි වෙන හින්දා මෙන්න විදිහට චූඩි කේබල් එක මේක යූස් කරනවට පේනවා ඇති. මේක ඕන කම්පියුටර් ෂොප් වලින් ගන්න පුළුවන්. හරි මම මේ විදිහට අයින් කරලා දානවා. දැන් මෙන්න මේ කේබල් එකේ මෙන්න මේ මිද පෝට් එක ගහන්න ඕනේ. මෙන්න මේ චූඩි කේබල් එක හරි අපි දෙක ප්ලග් කරමු. හරි ඉතින් මම මේක ප්ලග් කරලා ඉවරයි. මේක උඩරිම මෙච්චරයි අතුරට යන්නේ. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ මැෂින් එකේ හાર્ඩ් ඩිස්ක් එක ගත්තා. ඔයාලට පේන ඇති මේ විදිහට මේකට බ්‍රැකට් එකක් තියෙන්නේ. මම මේකේ ස්ක්‍රූ ටික ගැලපුවේ නැහැ. මේ විදිහට හાર્ඩ් ඩිස්ක් එක මෙහෙම තියාගන්නවා. ඉතින් හાર્ඩ් ඩිස්ක් එක මෙන්න මේ පැත්ත හරවලා පස්සේ ඔයාලට පේන ඇති මේ සාඩ පවර් කේබල් එක සාඩ පෝට් එක තියෙනවා. හරි මම මේකේ පවර් කේබල් එක මේ විදිහට මේකට ප්ලග් කරලා දාන්නම්. මෙන්න මෙතන මෙන්න විදිහට පොඩි කට් මාක් එකක් තියෙනවා. ඔයාලට පේනත් ඇති මේ විදිහට මම මේක මෙතනට ප්ලග් කරලා දැම්මා. හරි ඉතින් දැන් මම මේකට ගහනවා මගේ SATA කේබල් එක. හරි ඉතින් අපි දැන් හાર્ඩ් ඩිස්ක් එකට SATA කේබල් එක ප්ලග් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔයාලා දන්නවත් ඇති මෙන්න මේක ප්ලග් කරගන්න ඕන විදිහ නම් ඔයාලා පේන දේ මෙන්න මෙතෙන්ට ගහන්න ඕනේ. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මේක ප්ලග් කරගත්තා. ඔයාලට පේන ඇති දැන් ගානට හිරලා තියෙන්නේ. හරි ඉතින් අපි දැන් වැඩ සම්පූර්ණම ඉවරයි. මගේ මේ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන ගේම්ස් විතරයි තියෙන්නේ. මම මේ යූස් කරලා තින්නේ හાર્ඩ් ඩිස්ක් එකයි. හරි අපි දැන් කරගන්න ඕනේ මෙන්න මේ USB port එක. මම දැන් මගේ ලැප්ටොප් එකේ මෙන්න මේ විදිහට USB port එක ප්ලග් කරගන්නවා. ඔයාලා පේනවා ඇති. හරි ඉතින් දැන් අපේ ඇඩැප්ටර් එකේ පවර් කේබල් එක ගහන්න ඕනේ. අපේ පවර් බෙක්ස් එකට ගහන්න ඕනේ. මම මේ විදිහට මගේ මල්ටි එකට ගහ ගන්නම්. හරි ඉතින් මම මේ විදිහට මගේ මල්ටි එකට ගහ ගන්නම් මෙන්න මේක. හරි ඉතින් මම මේ විදිහට මේක ප්ලග් කරගත්තා. අපි ඒක ප්ලග් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට මේ ඇඩැප්ටර් එකේ මෙන්න මෙතන ලයිට් එක ඉන්ඩිකේටර් එක මේක ඔන් වෙනවා කියනවා. ඒ විදිහට අපිට අපේ හાર્ඩ් ඩිස්ක් එකේ පොඩි නොයිස් එකක් යනවා. ඒ හાર્ඩ් ඩිස්ක් එක ඔන් වුණාන් පස්සේ රීඩර් එක අරගෙන වොයිස් එක ගහන්නේ. ඔයාලට ඇහෙනවද ඉතින් සාමාන්‍යයෙන් මං හිතන්නේ යාන්තම් ඇහෙන්නේ. හරි ඉතින් අපි දැන් අපේ ලැප්ටොප් එක ඔන් කරගෙන බලමු. හරි මම ඉතින් ලැප්ටොප් එක ඔන් කරගත්තා. මම අපි රිෆ්‍රෙෂ් කරලා යමු. ඔයාලට අනිවාර්යෙන් කියන්න තියෙනවා ඩිස්ක් එක ඔන් එකේ තියෙද්දි අනිවාර්යෙන් මේ කරන්න ඕනේ. ඔයාලා මේ ප්ලග් කරන මැෂින් එක ඕෆ් කරලා තියාගන්න. ඒක සේෆ්ටියට හොඳයි. සමහර විට දෙකම ඔන් එකේ තියෙද්දි වැඩ කරන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා මේක USB port එක ප්ලග් කරන එක අනිවාර්යෙන් බලලා වැඩේ කරගන්න. හරි මම ඉතින් මගේ දිස් PC එක ඔන් කරගන්නවා. හරි ඒක ඔන් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මගේ හાર્ඩ් ඩිස්ක් එක පෙන්වනවා. මේක 500GB හાર્ඩ් ඩිස්ක් එකක්. ඔයාලට පේනවා ඇති
465ක් මේකේ ෆුල් එකක් තියෙනවා. තව GB 5.1 මේකේ තියෙන්නේ. හරි ඉතින් මම මේ විදිහට ඔයාලට මේක ඕපන් කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා මගේ මේ විදිහට ගේම්ස් ටිකක් තියෙනවා. සාමාන්‍ය දැන් ගේම් ඔක්කොම තියෙන්නේ 19ක් වගේ තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් ගේම් තියෙන්නේ. මේක හැබැයි ස්ටෝරේජ් එක ඔයාලට පේනවා ඇති 465 මේ ෆුල් මේකේ ඔයාලට පේනවා ඇති මේක පොඩි සාර්ථකයි. ඔයාලට පේනවා ඇති මෙන්න විදිහට අපේ මේ වගේ තියෙන්නේ කනට් එක තියෙන්නේ. මෙතන ග්ලූ ස්ටික් වගේ තියෙන්නේ. මෙතන ඔයාලට මේ හાર્ඩ් ඩිස්ක් එක කම්ප්ලීට් වෙලා තියෙනවා හරියටම. මේ ගොඩක්ම ඔයාලට යූස් කරන්න පුළුවන්. හදිසියෙ හරි මම කලින් කිව්වත් වගේම ඔයාලා මැෂින් එක හදිසියෙ හරි නෝපා වුණොත් එහෙම ඔයාලා හදිසියම අවශ්‍යතාවය වුණොත් එහෙම මෙන්න මේ කන්වර්ටර් එක ගන්න. කන්වර්ටර් එක අරගෙන මෙන්න මේ විදිහට හાર્ඩ් එක ප්ලග් කරලා ගන්න පුළුවන්. ඔයාලා මේක SSD එක යූස් කරන්න පුළුවන් හાર્ඩ් එක වෙනුවට. නැත්නම් CD ROM එකක් උනත් යූස් කරන්න පුළුවන්. මේකට හැකියාවක් තියෙනවා SATA කේබල් එක හරහා. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම වීඩියෝ අන්තිමේටම කියන්නම් කියලා හිටියේ මේක ප්‍රයිස් එක කොහොමද වෙන්නේ කියලා. මේක ප්‍රයිස් එක රුපියල් 2500ක් වගේ පොඩි මුදලක් ඉන්නේ මෙන්න මේ කන්වර්ටර් එකට. ඔයාලා පේන්නේ නැති මේ කන්වර්ටර් සම්පූර්ණ ෆුල් බොක්ස් එකම රුපියල් 2500ක් වගේ පොඩි මුදලක් වෙන්නේ. මම මේකේ ලින්ක් එක දාන්නම් ඔයාලට ගන්න ඕන විදිහේ ෆෝන් නම්බර්ස් කන්ටැක්ට් ලිස්ට් ඔක්කොම දාන්නම්. මේකන මාස 3ක වොරන්ටි තියෙනවා. මම මේ ගත්තේ නෙක්ස්ට් කම්පියුටර්ස් එකෙන්. හරි හැමෝටම ගුඩ් බයි.